අපි ඉන්නේ චෙමෙල්ලි රෝහලේ විශේෂයෙන්ම අද විශාල ජනතාවක් පැමිණ තිබෙනවා චෙමෙල්ලි රෝහලට ඉරිදා දවසක්. මොකද ඒකට හේතුව තමයි පාප් වහන්සේ නේවාසිකව ප්‍රතිකාර ලැබුවා. ඉතින් අද චෙමෙල්ලි රෝහලෙන් පාප් වහන්සේ පිටව යෑමට නියමිත බව තමයි රෝහල් බලධාරීන් කියන්නේ. ඉතින් පාප් වහන්සේ වෙනුවෙන් විශාල ජනතාවක් ඔබට පේනවා ඇති මේ වන විට චෙමෙල්ලි රෝහලට පැමිණෙමින් සිටිනවා. ඒකම දෙස් විදෙස් මාධ්‍යවේදීන් විශාල ප්‍රමාණයක් ආරක්ෂක අංශ සමාජිකින් විශාල ප්‍රමාණයක් සියලුම රටවල් වල නියෝජනය කරමින් ජනතාව විශාල ප්‍රමාණයක් චෙමෙල්ලි රෝහලට තවමත් ඇදමින් සිටිනවා. ඒකට හේතුව තමයි මාස කිහිපයක් තිස්සේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ පාප් වහන්සේ අද දින මෙම රෝහලෙන් නික්ම යාමට නියමිතව තිබෙන නිසාවෙන්. ඔබට පේනවා ඇති මේ තියෙන දෙවන ජෝම් පවුලු පාප් වහන්සේගේ පිළිරුව. ඉතින් බලන්න විශාල ප්‍රමාණයක් ඉන්න විශාල ජනතාවක් පැමිණ තිබෙනවා. ඔබට පෙනෙන මෙම ගොඩනැගිල්ලේ මෙම ස්ථානයෙන් පාප් වහන්සේ මොහොතකට පැමිණෙනු ඇති බවට ජනතා විශ්වාසය පළ කරමින් මෙහි රැඳී සිටිනවා. ඇත්තෙම විශාල ජනතාවක් මේ අවස්ථාවට පැමිණ තිබෙනවා. පළවන ප්‍රැන්සිස් පාප් වහන්සේ දෙවන ජුවාන් පාවුලු පාප් වහන්සේකින් පසුව වඩාත්ම ජනප්‍රියතාවයට පත් වුණු පාප් වහන්සේ හැටියට අපිට හඳුන්වන්නට පුළුවන්. ඉතින් ජනතාවත් විශාල වශයෙන් ආදරය කරනවා. ඒ වගේම උන්වහන්සේ ජනතාවට විශාල වශයෙන් ආදරය කරනවා. මේ නිසා අපින් තමයි ජනතා විශාල ප්‍රමාණයක් චෙමෙල්ලි රෝහලට පැමිණ තිබෙන්නේ. ඔබට විටින් විට අපි මෙම රෝහලට පැමිණේ වගේම වතිකානයටත් ගිහිල්ලා අපේ බ්ලොග් දෙක තුනක් අපි ඔබට ගෙනාවා. ඒ මොකද ඔබ වෙනුවෙන් ඔබ බලාපොරොත්තුවෙන් සිටිනවා පාප් වහන්සේ සම්බන්ධයෙන් අලුත් තොරතුරක් ලැබෙනු ඇති බවට විශ්වාසය පළ කරමින් තමයි අපිත් එක්ක ඔබ හිටියේ. ඉතින් අද දිනේ විශේෂිත වූ දවසක්. ඒකට හේතුව තමයි පාප් වහන්සේ සුවය ලබා යම් කිසි විදියකට සුවය ලබා වතිකානයට යෑමට බලාපොරොත්තුවෙන් සිටිනවා. ඉතින් විශාල ජනතාව බලාපොරොත්තුවෙන් සිටින්නේ පාප් වහන්සේ මෙම රෝහලෙන් පිටව යෑමට නියමිතව තිබෙනවා තව මොහොතකින්. එම අවස්ථාව නැරඹීම සඳහා විශාල ජනතාවක් මේ වෙන විට පැමිණ තිබෙනවා චෙමෙල්ලි රෝහලට. අනිත් එක අද දිනේදී දැඩි හිරු රශ්මියක් පතිත වෙනවා චෙමෙල්ලි රෝහලට. මොකද ජනතාව බලාපොරොත්තුවෙන් සිටියා පාප් වහන්සේ සම්බන්ධයෙන් අලුත් තොරතුරක් ලැබෙනු ඇති බවට. ඒකම විවිධ අසත්‍ය ප්‍රචාරයන් ගියා පාප් වහන්සේ සම්බන්ධයෙන්. මේ හැම එකකටම පිළිතුරක් ලබා දෙමින් ඔබ අපිව විශ්වාස කරා. ඒ වගේම අපි මෙතෙක් ඔබට ගෙන ආපු හැම විස්තරයක්ම කිව්වේ මෙහි තිබෙන වූ නිල නිවේදන රෝහල් බලධාරීන් අපට සහ ජාත්‍යන්තර මාධ්‍යන්ට කියපු නිල නිවේදන තමයි අපි ඔබට වාර්තා කරේ. ඉතින් ඒ හැම එකක්ම නිවැරදි. ඒ බව ඔබට දැන් පසක් වෙනවා ඇති. මෙන්න මේ ස්ථානයට තමයි පාප් වහන්සේ පැමිණීමට නියමිතව තිබෙන්නේ. පාප් වහන්සේ අද දිනේදී රෝහලෙන් නික්ම ගියත් මාස දෙකකට වැඩි කාලයක් පාප් වහන්සේ විවේක සුවයෙන් සිටින්න ඕන බව තමයි රෝහල් බලධාරීන් කියන්නේ. ඒ විතරක් නෙමෙයි විශේෂිත වූ වෛද්‍ය කණ්ඩායමක නිරීක්ෂණය යටතේ පාප් වහන්සේ ඉදිරියට කටයුතු කරන බව තමයි රෝහල් බලධාරීන් කියන්නේ. විශේෂයෙන්ම ඔබට පේනවා 12 son las 12. විදේශීය මාධ්‍යවේදීන් විශාල ප්‍රමාණයක් ඔවුන් විටින් විට පාප් වහන්සේ පැමිණීම සම්බන්ධයෙන් සිය රටවලට ප්‍රචාරයන් සිදු කරනවා බලනවා. ඔවුන් මෙම ජනතාව අතර තමයි සිටින්නේ. ඒකම මෙම ජනතාවට පිටින් වෙනමත් මාධ්‍යවේදීන් විශාල ප්‍රමාණයක් රැඳී සිටිනවා. ඇත්තම ජනතාව බලාපොරොත්තු සිටින්නේ ෆ්‍රැන්සිස් පාප් ඇමතීමට නියමිතව තිබෙන්නේ. එකම ජනතාවට යාඥා කිරීමට නියමිතව තිබෙන්නේ. ජනතාවට ආචාර්ය කරන ආකාරය ඔබට පේනවා ඇති. පළවන ෆ්‍රැන්සිස් පාප් වහන්සේ චෙමෙල්ලි රෝහලේ බලන්න ජනතාව වෙනුවෙන් උන්වහන්සේ යාඥා කරනවා. ඒකම ජනතාවට ආදරය කරපු මෙම ආගමික නායකයා ඇත්තෙම ජනතාවට ආචාර්ය කරන ආකාරය ඇත්තෙම පාප් වහන්සේ මේ වෙන විට වචන කිහිපයක් ජනතාව මත කතා කරා.
ඇත්තෙන්ම ඒ වචන කීපයකට සීමා වුණා පාප් වහන්සේ මේ වෙන විට මෙම ගොඩනැගිල්ලෙන් ඇතුළට යෑමට කටයුතු කරනු ලැබුවා. ඇත්තෙම ජනතාවගේ බලාපොරොත්තු වුණේ යම් කිසි විදියකට පාප් වහන්සේට සුවය ලැබීම. ඉතින් ඒ පසක් කරමින් පාප් වහන්සේ මේ වන විට ඔබට මම පෙන්වූ ආකාරයට චෙමෙල්ලි රෝහලේ අර ගොඩනැගිල්ලේ බැල්කනිය තුලින් පැමිණ ජනතාවට යම් කිසි විදියකට වචනයක හෝ දෙකක ඇමතීමක් සිදු කරනු ලැබුවා. ඊට අමතරව ජනතාව අතරට පාප් වහන්සේ මාසයකට වැඩි කාලයකට පස්සේ තමයි ජනතාව අතරට පැමිණියේ. ඉතින් විවිධ අසත්‍ය ප්‍රචාරයන් විකාශය වුණා, ප්‍රචාරය වුණා. ඒ හැම එකකට පිළිතුරක් ලබා දෙමින් පාප් වහන්සේ ඇත්ත වශයෙන්ම යම් කිසි විදියකට සුවදායක තත්ත්වයෙන් සිටින බවට ඔබට පෙන්눔 කළා. ඉතින් අද දිනේදී පාප් වහන්සේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ චෙමෙල්ලි රෝහලෙන් පිටව යාමට නියමිතව තිබෙන බව තමයි රෝහල් බලධාරීන් කියන්නේ. ඉතින් මාස කිහිපයකට පස්සේ පාප් වහන්සේ මෙම ජනතාව අතරට පැමිණියා. මොකද ජනතාව තුල ලොකු බලාපොරොත්තුවක් තිබ්බා පාප් වහන්සේ ඉතාම ඉක්මනින් සුවදායක තත්වයකට හැරෙනු ඇති බවට. ඉතින් ජනතාව ගොඩක් වෙලාවට බලන් සිටියා ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සම්බන්ධයෙන් යම් කිසි විදියකට සුවදායක එහෙමත් නැත්නම් සුබ පණිවිඩයක් ලැබෙනු ඇති බවට. ඉතින් එම පණිවිඩය අද දිනේදී ලැබුණා. ඒ කොහොම වුණත් පාප් වහන්සේ තවම පූර්ණ වශයෙන් සුවදායක තත්වයකට පත් වෙලා නැහැ. විවේක සුවෙන් ගත කිරීම සඳහා තමයි වතිකානයට යන්නේ කියලා තමයි රෝහල් බලධාරීන් කියන්නේ. පාප් වහන්සේ මාස 2කට වැඩි කාලයක් විවේක සුවෙන් සිටින්න ඕන කියලා තමයි රෝහල් බලධාරීන් නිර්දේශ කරලා තියෙන්නේ. ඒකම පාප් වහන්සේට දිගින් දිගටම අඛණ්ඩව සෞඛ්‍ය කටයුතු සහ සෞඛ්‍ය කණ්ඩායම් වල නිරීක්ෂණයන් කරන බව තමයි රෝහල් බලධාරීන් කියන්නේ. ජාත්‍යන්තර පුවත් මාධ්‍ය වාර්තාකරණයේ ශ්‍රී ලාංකීය නියෝජනය කරමින් තමයි අපි මෙම අවස්ථාවන්ට සහභාගී වුණේ. ඉතින් අපේ channel එක subscribe කරන්න, කියාමා blog අපේ page එකට like එකක් දාන්න අමතක කරන්න එපා.